හරි. අපි කතා කරමු 2022 21 වෙනි ගාන. එතකොට දෝලනා තරංග වලට අදාළව තමයි අවිල්ල තියෙන සුනාමි ගැන තමයි මෙතනදී කතා කරන්නේ. හරි. ඉතින් අපි බලමු සුනාමි තරංගයක වේගය අපිට දෙනවා වර්ගමූල GH කියන සූත්‍රයෙන්. එතකොට G කියන්නේ ගුරුත්ව තෝරණය, H කියන්නේ මුහුදේ ගැඹුර. එතකොට මුහුදේ ගැඹුර වැඩි වෙද්දී මොකද වෙන්නේ? වේගය වැඩි වෙනවා. මුහුදේ ගැඹුර අඩු වෙද්දී වේගය අඩු වෙනවා. මොකද මේ දෙන්න අනුලෝමව සමානුපාතිකයි. V අනුලෝමව සමානුපාතිකයි වර්ගමූල h. ඉතින් ගැඹුර වැඩි වෙද්දී වේගය වැඩි වෙනවා. ගැඹුර අඩු වෙද්දී වේගය අඩු වෙනවා. හරි. එතකොට අපි v සමානයි f ලැම්ඩා මේකට දැම්මොත් වර්ගමූල gh සමානයි f ලැම්ඩා. අපි දන්නවා මේ සාමාන්‍ය තරංගයක මේ සංඛ්‍යාතය කියන්නේ ප්‍රභවයේ ගුණයක්. එතකොට සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ සාමාන්‍ය තරංගයේ ගොඩක් වෙලාවට. හැබැයි එතකොට ගොඩක් දුරට ලැම්ඩා තමයි මේ h එක්කලා වෙනස් වෙන්නේ. අපි බලමු. තරංග ආයාම නුගැඹුරු ජලයේදී වඩා ගැඹුරු ජලයේදී කුඩා වේ. හරි. මේකේ ප්‍රකාශ තුනක් තියෙන්නේ. පළවෙනි එක තමයි තරංග ආයාම නුගැඹුරු ජලයේදී වඩා ගැඹුරු ජලයේදී කුඩා වේ. දෙවෙනි එක තමයි වේග නුගැඹුරු ජලයේදී වඩා ගැඹුරු ජලයේදී විශාල වේ. තුන තමයි විස්තාර නුගැඹුරු ජලයේදී වඩා ගැඹුරු ජලයේදී විශාල වේ කියන්නේ. පළවෙනි එක බලමු. තරංග ආයාමයේ නුගැඹුරු ජලයේදී වඩා ගැඹුරු ජලයේදී කුඩා වේ. තරංග ආයාමයේ කුඩා වෙනවද විශාල වෙනවද? එතනද කියන්නේ ගැඹුරු ජලයේදී තරංග ආයාමයේ කුඩා වෙනවා කියලා. බලමු. ගැඹුරු ජලයේ වණ්ඩ මේ h වැඩි වෙනවා. උස වැඩි. මොකද ගැඹුර වැඩි වෙද්දී තරංග ආයාමය වැඩි වෙනවා. එතකොට ගැඹුරු ජලයේදී කුඩා වෙන්නේ නැහැ. ගැඹුරු ජලයේදී තරංග ආයාමය විශාල වෙන්නේ. වේග නුගැඹුරු ජලයට වඩා ගැඹුරු ජලයේදී විශාල වේ. බලන්න. ගැඹුරු ජලයේදී මෙයා වැඩි වෙද්දී මෙයාත් වැඩි වෙනවා. එහෙනම් ගැඹුරු ජලයේදී වේගය වැඩි වෙනවා. එහෙනම් දෙවෙනි උත්තරේ හරි. විස්තාරය නුගැඹුරු ජලයේදී වඩා ගැඹුරු ජලයේදී විශාල වේ. හරි. දැන් බලමු. ගැඹුර අඩු වෙද්දී මොකද වෙන්නේ? ගැඹුර අඩු වෙද්දී තරංග ආයාමය අඩු වෙනවා. එතකොට තරංග ආයාමය අඩු වෙද්දී මොකද වෙන්නේ? මේ ගැඹුර අඩු වෙද්දී තරංග ආයාමය අඩු වෙද්දී අපේ තරංගයේ ශක්තිය ප්‍රදාපවත්ව ගන්න මොකද කරන්නේ? යා විස්තාරය ගොඩක් වැඩි කර ගන්න. එතකොට නුගැඹුරු ජලයේදී මෙහෙම එන එකක් ගැඹුරු ජලයේදී මේ වගේ එන එකක් ඉන්න තරංග ආයාමය අඩු කර ගන්න ගමන් එයාගේ විස්තාරය වැඩි කර ගන්නවා. ඒකයි සුනාමිය ගොඩබිමට එද්දි ලොකු විශාල උස ගලක් විදියට එන්නේ. ඒකයි. තරංග ආයාමය එන්න අඩු කර ගන්නවා එයා. ගැඹුර අඩු වෙන නිසා තරංග ආයාමය අඩු කර ගන්නවා. අඩු කර ගන්න නිසා එයාගේ ශක්තිය නේදව තියාගන්න මොකද කරන්නේ? එයා ඒ විස්තාරය වැඩි කර ගන්නවා. එතකොට මේ හරි එක B. B විතරයි හරි. උත්තරය වෙන්නේ 2.